ගත නොහෙනා එසඳමනාවත් වතුරෙන් වත් නොහෙනා කෝපවත් රජමැදි දුම් ගත නොහෙනා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා වදංකයි පොතේ එන ඔබමා දන්නා කවියකින් මගේ කතාවට ආරම්භය ගන්න හිතුවා. ඉගෙනීමේ අගේ යන මාතෘකාව යටතේ වදන් පෙළක් ඔබ හමුවේ පෙළගස්සන්නට ගරු විදුහල්පතිතුමාගෙන්ද සහකාර විදුහල්පතිතුමියන්ලාගෙන්ද ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද මාදයාගේ සහෝදර සහෝදරියන්ගෙන්ද පතන්නම් මදකට අවසර. මම ඔබට කවියක් ඉදිරිපත් කරා. ගම් වතුරේ ගින්නෙන් හානියක් නොවන තොර සතුරන්ට මේ ලෝකේ ගන්න බැරි වස්තුවක් තියෙනවා නම් ඒ අපි ලබා ගන්නා ඉගෙනුමයි. දිලිඳුකම දුරන් කරගත හැකි හොඳම ක්‍රමයක් තියෙනවා නම් ඒ අපි ලැබූ ඉගෙනුමයි. කෙතරම් දුප්පත් පවුලක වුණත් ඒ අගහිකකම් අමතක කරලා උත්සාහයෙන් ඉගෙන ගන්න දරුවාට පැහැබර අනාගතයක් හිමි වෙනවාමයි. ඒ නිසා නේද අපේ අම්මලා තාත්තලා මේ තරම් මහන්සි අපිට අධ්‍යාපනයට යොමු කරන්න හිතෙන්නේ. ඉතින් පුංචි යාළුවනේ ඔයාලා මෙන්න මේ වගේ කියමනක් අහලා තියෙනවද? ඉගෙනීම කටුවත්කි. එහි ඵලය මල්ලිත්කි. ඔව් ඇත්ත නේද? ඉගෙන ගන්න කාලේ කෙතරම් දුෂ්කරතා තිබුණා ඒවා අමතක කරලා උත්සාහයෙන් ඉගෙන ගන්න දරුවාට ලැබෙන ඵලය හරියට මලක් දකින්න වගේ සුන්දරයි. අපි දැන් බලමු ඉගෙනීම කියන්නේ මොකක්ද කියලා. ඉගෙනීම කියන්නේ අපි නොදන්නා දෙයක් යම් පුහුණුවකින් පස්සේ දන්නා දෙයක් බවට පත් වීමයි. අපි ඉගෙනීමෙන් පසුව අපේ දැනුම, කුසලතා, අවබෝධයෙන් මෙන්න මේ කරුණවල ලොකු වෙනසක් දකින්න පුළුවන්. ඉතින් පුංචි යාළුවනේ අපි අම්මගේ බඩේ ඉන්නකොට පවා අම්මගේ නැලවිලි ගී අහලා නැලවෙන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි බිහි වුණාට පස්සේ අපේ දෙමාපියෝ අපි පවුල ඇතුලේ සමාජයට මුහුණ දෙන හැටි කියලා දුන්නා. කන විදිය, බොන විදිය, කතා කරන විදිය, ඇවිදින විදිය මෙන්න මේවා අපේ දෙමාපියෝ පවුල ඇතුලේ කියලා දුන්නා. අපි ක්‍රමයේ පෙර පාසලට විද්‍යාලයකට පවා ගියා. එතකොට අපේ ගුරුවරුන් අපිට ඉගෙනීම කියලා දුන්නා. අපි ඉපදුනදා සිට මැරෙන තෙක්ම අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා මගේ කතාව අවසානයේ පුංචි යාළුවෝ හැමෝටම මොනතරම් බාධක ආවත් ඉගෙනීම ඉහළටම කරගෙන යන්න ලැබේවා කියලා. එහෙනම් ඉගෙනීම කටුවත්කි එහි ඵලය මල්ලිත්ත කියන කියමන ඔබේ ජීවිතයේ ආදර්ශ